මහරාජ මාලිගාවක තම උපාය සහ විකට ක්‍රියා නිසා ප්‍රසිද්ධියටපත් නුවණක්කාර කවටයෙක් ජීවත් විය. දිනක් රජතුමා කවටයාට අභියෝගයක් කළේය. ඒ එකදු අඹ ගෙඩියක් හෝ නොකා ඉදුණු අඹ කූඩයක් මුර කරන ලෙසයි. එහි තනි වූ කවටයා යුෂ පිරුණු ඉදුණු අඹ දෙස බලාගෙන තම ආශාව මැඩපවත්වාගෙන දැඩි උත්සාහයක් ගත්තේය. තම ආශාව පාලනය කරගත නොහැකි වූ කවටයා ඊතා සූක්ෂම ලෙස අඹ ගෙඩිවල මදය පමණක් කෑමට තීරණය කළේය. රජතුමා නැවත පැමිණෙන විට අඹ කූඩය පිරී ඇති බවක් පෙනෙන්නට තිබුණත් ඔහුට යම් සැකයක් ඇතිවිය. සියලුම අඹ ගෙඩි ඇතුළතින් හිස් කර ඇති බව රජතුමාට වැඩි වේලාවක් යන්නට මත්තෙන් වැටහුණි. කපටි නිදහසට කරුණක් සහ සෙල්ලක්කාර සිනහවක් සමගින් කවටයා මෙවරද දඬුවමෙන් ගැලවුණේය. කවටයාගේ නුවණක්කාරකම නැවතවරක් රජතුමාව විනෝදයට පත් කළ බැවින් මුළු මාලිගාවම සිනාහනින් පිරී ගියේය.